ඉතින් අදත් ඔන්න පිළිගන්නවා travel with Ruwan YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන්. ඉතින් ඔන්න අද ටිකක් වෙනස් විදියක රුමේනියාවෙම තවත් වගා බිමක් ගැන වීඩියෝ එකක් තමයි මම ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ටිකක් මේ ගමන අපි හිතනට ටිකක් දුෂ්කර ගමනක්. මොකද කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ මේ ගමනට. මේ ගම්මානය ගැන මගේ රුමේනියාවේ ඉන්න හිතවත් යාළුවෝ කීප දෙනෙක් තමයි ආරංචිය දුන්නේ. ඉතින් ඕගොල්ලන්ට හොඳ ආස්වාදයක් ලැබෙන විදිහේ වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන. කිලෝමීටර් 4ක් විතර දුරින් තියෙන කැලයක් කරා තමයි දැන් මේ ගම්මානට යන්න ඕන. ඉතින් මේ ගම්මානේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ වගාව, ඒ කියන්නේ ගොවිතැන තමාගේ ජීවන වෘත්තිය කරගෙන. ඉතින් මටත් හිතා ගන්න බැරි වුණා රුමේනියාවේ මේ වගේ ලස්සන වනාන්තරයක් තියෙනවාද කියලා. මොකද අපි ලංකාවේදී අපිට තියෙන වැසි වනාන්තරයක් විදිහට තියෙන සිංහරාජේ ඒ වගේ තැන් වලට අපි ගිහින් තිබ්බට රුමේනියාවේ වනාන්තරයකට මේ වෙනකම් මම ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් ඒක මටත් අලුත් අත්දැකීමක්. ඉතින් ඒ වගේම තමයි අපේ ඉන්න මේ අපිත් එක්ක මේ රුමේනියාවේ රැකියාව කරන මොකද මම ඕගොල්ලන්ට මුලින් වීඩියෝ වලදී ගෙනල්ලා තියෙනවා. මොකද අපි රැකියාව කරන ගමන් තමයි මේ සාමාන්‍යයෙන් අපේ රැකියාවේ තියෙන විඩාව කාන්සිය නිවා ගන්න මේ වගේ වීඩියෝ ගේන්නේ. ඉතින් මෙතන අපිත් එක්කම රැකියාව කරන දෙතුන් දෙනෙකුත් එක්ක මම මේ අත්දැකීම ඔයාලට ලබා දෙන්න හින්දා මේ වනාන්තරයේ මැදින් තියෙන පාරෙන් කිලෝමීටර් 4ක් විතර 4ක් හෝ 4මාරක් වගේ දුරක් තියෙනවා. ඉතින් මේ දුර ගෙවාගෙන මේ යන්නේ ඕගොල්ලන්ට හිතා ගන්නවත් බැරි විදිහේ මටවත් හිතා ගන්න බැරිව තිබුණු ලොකු අත්දැකීමක් ලබා ගන්න. ඉතින් අපි බලමු මේ ඒ වගාබිමට ගිහිල්ලා ඒ වගාබිම කොයි වගේද කියලා. ඉතින් මටත් හිතා ගන්න බැරුව ගියා එතනට යනකම් මේ කියලා තිබුණාට මේ වගාබිම කොයි වගේද කියලා. ඉතින් මේ රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම කියලා අහිංසක ඉල්ලීමක් ඉල්ලනවා ඕගොල්ලන්ගෙන්. මොකද මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ රසාස්වාදය. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගේන්න ගොඩක්ම හේතුව අපි ඇත්තටම රුමේනියාව කියපුවම අපේ තියෙන්නේ අපි කවුරුත් නොහිතන විදිහේ ලොකු දේවල් ටිකක්. කියන්නේ සාමාන්‍ය රුමේනියාව කියවම සීතල අධික රටක්. ඉතින් එතකොට අවුරශ්මිය වැඩි කාලෙට මේ ගොඩක් අධික රශ්මියක් සහිත රටක්. නමුත් මේගොල්ලෝ වගා කරන්න සාමාන්‍යයෙන් දැන් අපි වගා කරද්දී වැව් වලින් වතුර ඔයගොල්ලෝ දැකලා තියෙනවා. වැව් වලින් වතුර පම්ප් කරනවා. නමුත් මේගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලන්ට ඒ වගා බිමට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ අක්කර ගණන් වගා කරන්නේ කිසිම විදිහකින් ඔය ජල වතුර පොම්ප ඒ වගේ කිසිම දෙයක් භාවිතා කරන්නේ නැතුව. මොකද මේගොල්ලෝ සාමාන්‍යයෙන් වගා කරන්නේ වැහි ජලයෙන් පමණයි. ඉතින් ඔන්න අපි දැන් කිලෝමීටර් 4ක් විතර දුර ගෙවලා මේ වගා බිමට ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් කිලෝමීටර් 4ක් විතර එනවායි කියන්නේ පහසු නැහැ. ඉතින් දැන් ඇවිල්ලා අපි ඔන්න අපේ ගමනාන්තයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි මම බලාපොරොත්තු වෙච්ච ගමනාන්තය. ඉතින් ඕගොල්ලෝ බලන්න මේ ගමනාන්තය කොච්චර සුන්දරද කියලා. ඔන්න දැන් අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හිතා ගන්නවත් පුළුවන් මේ විදිහට මෙච්චර ලස්සනට වෙන්නේ මොකද්ද කියලා. කහම කහ පාටින් ගොඩ දෙනෙකුට හිතන්න පුළුවන් මේ සූර්යකාන්ත කියලා. නැහැ. අපි තව චුට්ටක් ළඟට ගියාට පස්සේ බලමු මේ මොකද්ද කියලා. ඇත්තටම හිතා ගන්නවත් බෑ. මොකද අපි දැකලා තිබුණේ ලංකාවේ මේ දේ මේ විදිහට නෙමෙයි. ඒ හින්දා මම කිසිම විදිහකින් අපේ රට පහත් කරනවා නෙමෙයි. නමුත් අපි ලංකාවේදී දැකලා තිබ්බ දේ මේ විදිහට අපි මෙච්චර විශාලට දැකලා නැහැ. මොකද මෙතන අක්කර 100 ගණනක් සම්පූර්ණම මේ අබ වගා කරලා තියෙන්නේ. නමුත් මේ අබ විශේෂයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ලංකාවේදී අපි දකින අබ ඇටයට වැඩිය මේක ප්‍රමාණයෙන් චුට්ටක් විශාල අබ වර්ගයක්. නමුත් මේ වගා කරලා තියෙන භූමිය සම්පූර්ණ මේ අක්කර 100 ගණනක් වගා කරලා තියෙන. මම හිතන අක්කර 100කටත් වැඩි මේ වගේ භූමි ප්‍රමාණයක් මේගොල්ලෝ වගා කරලා තියෙන්නේ. කිසිම විදියකින් ඒ කියන්නේ ජල පොම්ප කරන්නවත් එහෙම කිසිම ඒ කියන්නේ මේ පේන මායිමක වැවක්වත් ඒ කිසිම දෙයක් නැහැ. මේගොල්ලෝ මේ වගා කරලා තියෙන්නේ සම්පූර්ණම වැසි ජලයෙන් මේ ටික යැපෙන විදියට. ඉතින් එතකොට හිතන්න අපි අපේ රටත් එක්ක බලද්දී අපි කොච්චර
පහලින්ද ඉන්නේ කියලා. මොකද වගා කරනවයි කියන එක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කියන දෙයට හොඳ උදාහරණයක් මේක. ඉතින් දැන් බලන්න මේ අබ සාමාන්‍යයෙන් මේ අබ ගහක් අඩි 5ක් 4.5ක් විතර ආසන්න වෙන්න උසයි. නමුත් මේකේ තාම එක අබ කරලක්වත් හැදිලා නැහැ. තාම මේකේ මල් තමයි හට අරන් තියෙන්නේ. ඉතින් බලන්න ඇත්තටම කොච්චර මේ දුර්ලභ දර්ශනයක්ද කියලා. මොකද අපිට අපේ රටේදී මෙච්චර ලොකු ප්‍රමාණයක අබ වගා කරලා තියෙනවා දකින්න මම හිතන්නේ ලැබෙන්නේ නැහැ. මොකද කිසිම විදිහකින් අක්කර 100ක් 150ක් වගේ අබ වගා කරන්න තියෙනවයි කියලා මම දැකලා නැහැ. එක් පසකින් ඕගොල්ලන්ට පේනවා සුන්දර වනාන්තරයක්. ඒ වනාන්තරෙත් එක්කම මෙහා පැත්තෙන් සුන්දර ගොවිපලක්. ඉතින් මෙතන ඕගොල්ලන්ට පේනවා කොච්චර ඇහැට ප්‍රියමනාපද කියලා, කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ වගේ ආපහු තවත් වීඩියෝ කීපයක් අරගෙන දැන් ඉදිරියේදී තව මේ වගේම සුන්දර වීඩියෝ ටිකක් ගන්න පුළුවන් රුමේනියාව ආශ්‍රිතව. ඉතින් ඒ වගේම අපි තවත් බලාපොරොත්තු වෙමු ඉදිරියට තවත් රටවල් ගැන වීඩියෝ ටිකක් මම අරන් එන්න. ඉතින් එහෙනම් අද දවසට ගෙන් එන්නම්. සුබ දවසක්. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු සියලු දෙනාම. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් පොඩි අහිංසක ඉල්ලීමක් ඉල්ලනවා මගේ YouTube